අදත් උදේම මාතරට යන්න තමයි පිටත් වෙන්න යන්නේ. සෙනඟ දැන් නගින ගමන් ඉන්නේ. බස් එක ස්ටාර්ට් කරගන්න ඕනේ. ඉතින් හරියට මොඩ් එක සෙට් වුණේ නැහැ මල්ලි. මොඩ් එක පොඩ්ඩක් දාලා දෙන්න මේ. දැන් හරි. අයියා අපි කෙලින් පාරට යන්නේ. උදේ ඉඳි චාරිගෙන. ස්ටෑන්ඩ් එකේ ඉඳන් තමයි රූට් එකට දාන්නේ. අඳුරන බස් අයියලා තමයි ඉන්නේ. ඊට පොඩ්ඩක් ස්ලෝ ගියා. සෙනඟ ටිකක් ගන්නත් එවයි. සෙනඟ නම් අතමංගද පාරේ. දෙන්න CTB එකක් අදලා කොළඹ මාතරගේ ඉස්සර කරන්න හරියන්නේ. මල්ලි හරි. නෙත් නෑ කියන්න දෙන්නෙත් නෑ. ඉස්සෙල්ලා ඉස්සර කරනවා. වීඩියෝ කලින් එක්කලා අපිට කලින් යන්න හදනවා. පොඩ්ඩක් ඉස්සර කරලා යන්නේ දිය. තව CTB එක මේ මම CTB කාර්යය. DC බසාගේ. DC බසාගේ තමයි බස් වැඩි කරම තියෙන මේ රෝඩ් එකේ. තව ඩිංගෙන් යදිනවා. මැප් එකත් ලෝඩ් වුණා ඉතින්. ආයෙම පොඩ්ඩක් ස්පීඩ් එක ගන්න ඕනේ. හරියන්නේ. මේ හරි ඩිංගයක් තියෙනවා වන්න මේ පාරේ අදමයි ගියේ. මේ රූට් එක හැම අපි යන්නේ කාල්ලවල තමයි. ඉතින් මාතර කොළඹ රූට් එක ගම අපි වැටලා තිබ්බද. මේ ට්‍රීවිල් කාර් වල හැමතැනම එනවා. දැනත් ඒ කියවුන් දැන් ජෙට් කාර් එක්ක ගියන්නේ. මේක හෝන් ගහවල ඉස්සර කරන්නේ නැහැ. ඉස්සර කරන්න දෙන්නේ නැහැ. ඒක වාහන තමයි. බස් පේලියම දෙනවා. කොළඹ ඉස්සර කරගන්න ඉස්සර කරගන්න හරි. වාහන පොඩ්ඩක් වැඩි. අයි වංගුව මල්ලි දොරිමුට්ට ගන්න කට්ටිය බීස් බහිනට නම් කියන්නේ රෙඩ්ඩින් ඉවර පස්සේ ABS brake system එක තමයි විනාශයි කරලා තියෙන්නේ. බස්සේ ස්පීඩ් එක හොඳයි. Golden Beach වුණා. මාතර බෝධියත් පහුණා. බේක් පාර බ්‍රේක් තියෙන හින්දා හොඳයි. ඉතින් නැත්තම් පුල් කඩාගෙන යන්නේ. ඩ්‍රයිවර්ගේ හැකියාවත් පොඩ්ඩක් තියෙනවා. පොඩ්ඩක් කපා ගත්තා නැත්නම් බ්‍රේක් දෙන්න. ගොඩින් යනවා මෙතනට. එතන පාර පොඩ්ඩක් මතිය අපිට කපලා ගන්න. වංගු වැඩි. අපි ස්ටෑන්ඩ් දාන්න හදන්නේ. ලොකෝ ආහනේ කියලා නේද කියලා නිකමටවත් බලන්නේ ඔය දාන හරක් තමයි. ඊළඟට එන්නේ වාට අපි ගියා. මාතර බෑ ගන්න. මාතර ස්ටෑන්ඩ් බෑ වෙන කට්ටිය බෑ ගන්න. මාතර ස්ටෑන්ඩ් බෑ.